අද අපි කතා කරන්නේ ස්ලයිසිං ගැන. ඔයා දන්නවා ස්ලයිසිං කියන එක සිංහල තේරුම සාමාන්‍ය කොටස් වලට වෙන් කරනවා වගේ අදහසක්. අද අපි බලමු කොහොමද මේ concept එක numpy array එකට apply කරන්න කියලා. ඔයාලට කලින් වගේ මේ විදිහට numpy import කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා මම මෙතනදී numpy use කරලා array එකක් create කරලා දිනවා. මේක 2 dimensional. මෙතන rows 4ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ comment කරලා තියෙන concept එක තමයි අපි slicing වලදී use කරන්නේ. අපි බලමු මේක practical කරලා. ඔයාලට පේනවා මම print statement එකක් ගහගන්න. ඊට පස්සේ අපේ array එකේ නම දෙන්න ඕනේ. array එකේ නම දීලා මේ විදිහට curly bracket එකක් දෙන්න. මෙතනදී මම මුලින්ම explain කරන්නේ මේ start එක ගැන. මේ start එකට ඔයා දෙන්න ඕනේ කැමති number එකක්. ඒ කියන්නේ ඔයා access කරන්න කැමති row number එක මෙතන දෙන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා ඇති rows 4ක් තියෙනවා. programming වලදී අපි මේක count කරන්නේ බිංදුවේ ඉඳලා. එතකොට බිංදුව 1 2 3. අපි බලමු මෙන්න මේ දෙවෙනි එක access කරන්න. එතකොට දෙවෙනි එක access කරනවා කියන්නේ අපි පළවෙනි එක තමයි මෙතන දෙන්න ඕනේ. දැන් අපි මේක print කරලා බලමු මොන වගේ output එකක්ද අපිට එන්නේ කියලා. හරි. ඔයාලට පේනවා ඇති අපිට දෙවෙනි row එක මේ විදිහට print වෙලා තියෙනවා. අපි බලමු අන්තිම එක ඕන්න. එහෙම නැත්නම් අපි බලමු තුන්වෙනි එක. එතකොට තුන්වෙනි එකට නම් අපිට දෙක මේ විදිහට type කරන්න පුළුවන්. සරලයි. ඉතින් ඔයාලට මේ විදිහට මේ විදිහට row එකකින් row එකට මෙතන number එක දීලා ඔයා කැමති ඔයාට output එක ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට අන්තිම row එක ඉක්මනින්ම ගන්න ඕනි කියලා. අන්තිම row එක ඉක්මනින් ගන්න ඕන නම් ඔයාට දෙන්න තියෙන්නේ negative 1. negative 1 දුන්නාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ අන්තිම row එක මේ විදිහට access කරන්න. අන්තිමයි ඉඳලා දෙවෙනි row එක access කරන්න ඕන නම් ඔයාට දෙන්න පුළුවන් මෙතන ඍණ 2 කියලා. ඊට පස්සේ අපි බලමු output එක මේ විදිහට 9 10 11 12 කියලා අපිට ඇවිල්ලා තියෙනවා දෙවෙනි row එක. ඉතින් ඒ තමයි start එක. අපි බලමු මේ start එක end එකයි දෙකම combine කරලා මොන වගේ output එකක්ද දෙන්නේ කියලා. start එකයි end එකයි දෙකම combine කරපුවහම අපිට range එකක් access කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔයාලට පළවෙනි row එකේ ඉඳලා තුන්වෙනි row එක දක්වා තියෙන ඔක්කොම row ටික access කරන්න ඕන නම් ඔයාලට මෙතන මේ start එකයි end එකයි යොදාගෙන range එකක් දෙන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි හිතමු ඔයාලට පළවෙනි row එකේ ඉඳලා මෙන්න මේ තුන්වෙනි row එක දක්වා ඕනි කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? start එක විතර දෙන්න ඕනේ ඔයාලට මොන row එකේද? ඉදිරියට පටන් ගන්න ඕනේ. මට ඕනේ පළවෙනි row එක ඉඳලා පටන් ගන්න. ඊට පස්සේ මෙතන semicolon එකක් දැම්මා. ඊට පස්සේ කිවෙන් row එක දක්වාද? මට ඕනේ මෙන්න මේ තුන්වෙනි row එක දක්වා. එහෙනම් කීයද මම මෙතන දෙන්න ඕනේ? මම මෙතන දෙන්න ඕනේ 0 1 2 3. මොකද අන්තිම row එකට කලින් දැන් අපි හිතමුකෝ ඔයාලට මේක access කරන්න ඕනේ කියලා. එහෙනම් ඔයා දෙන්න ඕනේ ඊළඟට තියෙන index එකේ number එක. එහෙනම් මම කීයද දෙන්න ඕනේ 3. දැන් අපි බලමු මේක print කරලා. හරි. ඔයාලට පේනවා ඇති දැන් පළවෙනි row එක, දෙවෙනි row එක, තුන්වෙනි row එක. ඒ තුනම මෙතන print වෙලා තියෙනවා. ඒ විදිහට ඔයාලට මෙතන range එකක් දෙන්න පුළුවන්. බැරි වෙලාවක් ඔයා මෙතන end එක මේ විදිහට empty තියෙනවා. මෙයාගේ අවස්ථාවක මොන වගේ output එකක් එයිද අපි බලමු. ඔයාලට පේනවා ඇති start එකේ ඉඳලා එතන තියෙන හැමදේම මෙතන print වෙලා තියෙනවා. ඔයා මෙතන end එකක් දෙන්නේ නැහැ කියන්නේ start එකේ ඉඳලා අන්තිම දක්වා තියෙන rows ඔක්කොම print කරන්න කියන එක. බැරි වෙලාවත් ඔයා මේකත් අයින් කරලා දානවා. මේක අයින් කරොත් මොකද වෙන්නේ? ඔයාලට පේනවා ඇති 1 2 3 මෙතන ඔක්කොම rows ටික completely print වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතන start එක end එක define කරන්නේ නැත්නම් මෙතන ඔක්කොම rows ටික completely print වෙනවා. හරි. ඒ start එක end එකයි. අපි හිතමු ඔයා මෙතන -1 කියලා දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මෙතන -1 කියලා දැම්මොත් වෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් මේ පළවෙනි එක නැතුව ඒ කියන්නේ අන්තිම එක නැතුව ඊට උඩින් තියෙන තුන මේ විදිහට print වෙලා තියෙනවා. සරලයි. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති start එකයි end එකයි ගැන. දැන් අපි බලමු මේ start එක end එක step එක මේ තුනම apply කරලා. ඉතින් මෙතනදී මම මේ විදිහට පළවෙනි row එකේ ඉඳලා ඔක්කොම rows ටික මෙතන access කරනවා. එහෙනම් මට සරලවම වෙන්න මේ විදිහට start එක end එකයි empty තියන්න පුළුවන්. ඊට පස්සේ මට ඕනි step ගානක් දෙන්න. මේ step ගාන කියන්නේ මොකද්ද? ඔයාලට මතක ඇති මම පළවෙනි වීඩියෝ එකේ explain කරා step ගාන කියන්නේ අපිට යන්න ඕනි step ගාන. ඒ කියන්නේ දෙකෙන් දෙකටද තුනෙන් තුනටද අන්න ඒ විදිහට. අපි බලමු මෙතන දෙක දාලා මොන වගේ output එකක්ද එන්නේ කියලා. Python මෙතන print කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙකෙන් දෙකට තමයි දැන් print වෙලා තියෙන්නේ. කියන පළවෙනි එක print වෙලා තියෙනවා ඊට පස්සේ තුන්වෙනි එක print වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙකෙන් දෙකට තමයි මේක print වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් මෙතන tree කියලා දැම්මොත් මොන වගේ output එකක් එයිද? අපි බලමු. එතකොට ඇවිල්ලා තියෙනවා
පළවෙනි එක ඊට පස්සේ අන්තිම එක. ඒ කියන්නේ 3න් 3ට තමයි දැන් print වෙලා තියෙන්නේ. අපි බලමු මේක මයිනස් කරලා මොන වගේ output එකක් එයිද කියලා. Python මේ විදිහට මයිනස් කරලා බලමු. එතකොට ඔයාලට පේනවා දැන් print වෙලා තියෙන්නේ යට ඉඳලා උඩට. යට ඉඳලා උඩට තමයි දැන් print වෙලා තියෙන්නේ. කලින් positive tree දැම්මහම උඩ ඉඳලා පල්ලෙහාට දැන් යට ඉඳලා උඩට තමයි print වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට row ටික access කරන්න පුළුවන්. අපි දැන් මෙච්චරලා කතා කරේ row access කරන විදිහනේ. අපි දැන් බලමු කොහොමද column access කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයාට පොඩ්ඩක් වැදගත් වෙන concept එකක් තමයි කලින් වීඩියෝ එක ඔයාට මතක ඇති අපි කොහොමද මේ වගේ numpy array එක value access කරේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති 3 dimensional array එක නම් මුලින්ම ඔයාලා layer එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ row එක, ඊට පස්සේ එකට දාලා column එක. හැබැයි ඒක 2 dimensional array එකකට එද්දි ඔයාලට පේනවා මෙතන layers නෑ. අපිට තියෙන්නේ row සහ column විතරයි. එතකොට ඔයාට ඕනේ අපි හිතමු දෙවෙනි column එක, දෙවෙනි row එක කියලා. එහෙනම් ඔයා දෙන්න ඕනේ මෙතන දෙවෙනි row එක number එක දෙනවා. ඊට පස්සේ ඕන column අංකේ අපි හිතමු පළවෙනි column එක ඕනි කියලා. මම මේ විදියට define කරනවා. අපි බලමු මේක පොඩ්ඩක් print කරලා මම ඊට කලින් ඔයාලට මේක පැහැදිලි වෙන්න පොඩ්ඩක් මෙතන comment එකක් දාන්න ඕන ඔය විදියට. මේක අපි දැනට comment කරමු. Python print slicing. හරි. පහ කියලා print වෙලා තියෙනවා. ඔයා මේ concept එක මෙතන මතක තියාගන්න ඕනේ මේ විදියට column wise access කරන්න යද්දී. අපි දැන් කරමු කොහොමද column wise access කරන්න කියලා. මෙන්න මෙතනදී අපි කලින් විදිහටම array එකේ නම දෙනවා. ඊට පස්සේ මේ විදිහට bracket දෙකක් දාගන්නවා. මෙතනදී ඔයා attention එක දෙන්න ඕනේ එකම දේ තමයි මම මේ semicolon එක කොයි වගේ අවස්ථාවලදීද පාවිච්චි කරන්න කියලා. හරි. මෙතනදී මට දැන් ඕනේ මෙන්න මේ පළවෙනි row එකේ පළවෙනි column එකේ ඉඳලා තුන්වෙනි column එක දක්වා තියෙන සියලුම values ටික completely print කරන්න. ඒ කියන්නේ 1 5 9 13 2 6 10 14 මේ ඔක්කොම values ටික print කරන්න. මෙන්න මෙතනදී ඔයාලට මතක ඇති මෙන්න මේ row column කියන concept එක මතකද? මේක තමයි අපි මෙතෙන්ට apply කරන්න යන්නේ. එතකොට මට දැන් ඔක්කොම row ටික එපයිනේ. මොකද මේ 1 2 3 5 6 7 මේ ඔක්කොම row ටික එපයිනේ මට print කරගන්න. එහෙනම් මම මේ ඔක්කොම row ටික define කරන්න වෙන විදිහට apply කරනවා. මෙතනදී ඔයා හරියට තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මම මේ විදිහට start එකයි end එකයි දුන්නාම දැන් ඔයා හිතන්න මම මෙතන බිඳුව දාලා වෙන්න මේ විදිහට එක දානවා. ඔයාලට කලින් එකේ මතක ඇතිනම් අපි මේ access කරන්නේ row wise. බිඳුවේ ඉඳලා එක දක්වා තියෙන row ටික තමයි access කරන්නේ. හැබැයි මම මේ විදිහට point එකක් තිබ්බ නැත්නම් මොකද වෙන්නේ? මං කියනවා start එකේ ඉඳලා end එක දක්වා කියන්නේ start එක end එක define කරලා නැහැ කියන මොකද්ද? මේ ඔක්කොම row ටික access කරන්න කියලා කියන්නේ. හරි. දැන් අපි row ටික define කරා. ඊළඟට මට ඕනේ column ටික access කරන්න. අපි බලමු කොහොමද column ටික access කරන්න කියලා. මට ඕනේ කීවෙනි column එකේ ඉඳලාද? මෙන්න මේ column එකේ ඉඳලා මෙන්න මේ column එකේ ඉඳලා මෙන්න මේ column එක දක්වා. ඒ කියන්නේ පළවෙනි column එකේ ඉඳලා කීවෙනි column එක දක්වාද? තුන්වෙනි column එක දක්වා. එහෙනම් අපිට define කරන්න පුළුවන් දෙක කියලා. අපි බලමු දැන් කොයි වගේ output එකක් අපිට හම්බ වෙයිද කියලා. හරි. ඔයාලට පේනවා ඇති. sorry. මෙතන එන්න ඕනේ 3 කියලා. Python. හරි. ඔයාලට පේනවා ඇති. දැන් අපේ පළවෙනි column ටික ඔක්කොම value එක print වෙලා තියෙනවා. ඔයා මෙතනදී තේරුම් ගන්න ඕන එකම දේ තමයි මේ step ටික දින start එක end එක step එක මේ හැමදේම අපි කමා එකකින් දාලා වෙලා එක තැනකට ගන්නවා. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතන අපිට ඕන නම් ස්ටෙප් ගානක් දෙන්නත් පුළුවන්. අපිට ස්ටෙප් ගානක් දෙන්න පුළුවන් දෙකෙන් දෙකට කියලා වෙලා. දැන් අපි මේක print කරමු පොඩ්ඩක්. දැන් ඔයාලට පේනවා ඇති 1 3 විතරයි print වෙලා තියෙන්නේ. අපි කලින් කොහොමද කරේ? කලින් කරේ print එකක් ගහලා වෙලා අපි array එක දාලා වෙලා අපි row wise access කරා නම් මේ විදිහට මෙන්න මේ බලන්න semicolon එක වැටෙන විදිය. මේ semicolon එක වැටෙන විදිය බලන්න. මේ completely අපි row එකක් තමයි access කරන්නේ. මෙතන row එකයි column එකයි දෙකම access කරනවා. ඒ කියන්නේ මේ තියෙන row එක මේ තියෙන column එක. එතකොට මේ column එකේ start එක end එක මේ තියෙන step ගාන. අපි ඒවා මේ විදිහට කමා වලින් වෙන් කරලා දිනවා. මේ row එක මේ column එක. මං හිතනවා ඔයාලට දැන් තේරෙන්න ඇති කියලා. ඔයාලට යම්කිසි row ගානක් එක්ක ඔයාගේ මේ column ප්‍රමාණය අපි හිතමු ඔයාලට පළවෙනි row දෙකත් එක්ක තියෙන ඔක්කොම values ටික print කරගන්න ඕනේ කියලා. මං එහෙනම් මෙතන 0 එකේ ඉඳලා
3 දක්වා දෙනවා. අපි බලමු දැන් මොන වගේ අවුට්පුට් එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. ඊට පේනවා ඇති දැන් අපි මෙතන ස්ටෙප් ගානක් දීලා තියෙනවා. ඒ කියන්නේ දෙකෙන් දෙකට ගිහිලා තියෙනවා. එකේ ඉඳලා මේ විදිහට 3 වෙනකන් ඇවිල්ලා තියෙනවා. දෙකෙන් දෙකට ගියපු හින්දා ඊට පස්සේ රෝ ගානත් මේ විදිහට බලන්න. රෝ 3යි. ඒ කියන්නේ මෙන්න මේ රෝ 3. මෙන්න මේ රෝ 3 තමයි අපි print end කියලා දීලා තියෙන්නේ. මේ විදිහට print වෙලා තියෙනවා. කලින් එකේ මොකද උනේ? කලින් එකේ ඔක්කොම රෝ ටික print වුණා. මොකද අපි range එකක් දීලා තිබ්බේ නැති හින්දා. ඉතින් මම හිතනවා ඔයාලට මේ concept එක තේරෙන්නේ නැති කියලා. මේක පොඩ්ඩක් complex. පළවෙනි වාර තේරුම් නැත්නම් මේක ආපහු බලන්න. එතකොට ඔයාලට තේරෙයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.